මං අද කියන්න යන්නේ මෙන්න මෙයා ගැන. ඒ තමයි මගේ චූටි මැනික. චූටි මැනික කියන්නේ චූටි ලේන් ගෑනු සතෙක්. ඉතින් එයා අපිට හම්බුනේ අම්මා වැඩ කරන වත්තේ ඒ ගෙදර වහලෙන් වැටිලා. මෙයත් එක තව එක්කෙනෙක් ගෙනාවා. මේ වුණාට එයා පුංචි කාලෙම නැති වුණා. මෙයා අපේ අම්මා කිරි දීලා එතකොට කරන්න පුළුවන් දේවල් කරලා තමයි මෙච්චර මේ ලොකු කරගත්තේ. එයා දැන් කෑම කනවා. හොඳ ලොකු ලේනියක්. ඉතින් අපි ආදරේට මෙයාට කියන්නේ චූටි මැනික කියලා. මෙන්න මේ කූඩේ කොළ පාට දැල තියෙන මේ කූඩේ අපි හදලා තිබ්බේ. එයා ලොකු වෙනකොට අපේ තිබිච්ච කූඩේ මදි වෙච්ච නිසා අපි අප්පච්චි මමයි මෙන්න මේ වගේ අඩි 2.5 අඩි 2.5 3 වගේ හිටින විදිහට ලොකුවට එයාට කූඩයක් හදලා ඇතුලේ ඔයාලට පේනවා ඇති මේ එයාට අත්තක් දාලා පොල් ගෙඩියක් එයාගේ ගේ තමයි ඒ පේන්නේ. පොල් ගෙඩියක් ඇතුලේ එයා මෙයා කරලා එයාට සෙල්ලම් කරන්න දාපු පැණ්ඩා තමයි මෙන්න මේ ඉන්නේ. ඔය තියෙන පැණ්ඩා එයාගේ බඩේ තිබිච්ච ඔක්කොම දේවල් අදගෙන අරන් ගිහිල්ලා අන්න අර පොල් ගෙඩිය ඇතුලේ එයා ගේ හදාගෙන ඉන්නවා. ඉතින් එයා කීප වතාවක්ම අපි නිදහස් කරා. නිදහස් කරාට එයා ගියේ නැහැ. ඉතින් ගියේ නැහැ කියන්නේ එයා හවසට කොහමත් ගියත් එනවා මේ කූඩෙට. ඉතින් එයාගේ ගෙදරට. ඒ හින්දා අප්පච්චි මමයි හිතුවා ඉතින් තවත් මෙයා මෙහෙම තියාගෙන ඉන්න බෑ අපිට. ඇත්තටම අපේ ගෙදර බල්ලෝ දෙන්නෙක් ඉන්නවා, පූසෙක් ඉන්නවා. මෙයාව පරිස්සම් කරේ අපි ගොඩාක් අමාරුවෙන් දැන් මාස 3කටත් වැඩි. ඉතින් ඒ හින්දා අප්පච්චි මමයි ලස්සන එයාට කූඩේ නිකන් එල්ලුවොත් තෙමෙන නිසා ලස්සන වහලයක් ගහලා කූඩයක් හැදුවා. කූඩයක් හදලා අපි අද මේ ගහේ එල්ලුවා. එල්ලලා මෙයාව මේ නිදහස් කරලා තියෙන්නේ. නිදහස් කරලා කියන්නේ මේ එයා ඇතුලේ ඉන්නවා. මෙතන ඔයාලට පේනවා ඇති මේ එයාගේ කූඩේ ඇරලා තියෙන්නේ අපි. ඇරලා එතනින් ලස්සන පොල්ලකුත් දාලා හදලා තියෙන්නේ. මේක ඇතුලේ තමයි ඉතින් එයාගේ රාජධානිය. ඔයාලට පේනවා ඇති ඔය පොල් ගෙඩිය. ඔය එයා සෙල්ලම් කරන දේවල් තමයි ඔය තියෙන්නේ. මගේ පැණ්ඩෙක් ඉන්නවා. ඉතින් මේ පොල් කට්ටක් එහෙම තියෙනවා. භාජන එයා සෙල්ලම් කරන්න ගන්නේවා තමයි ඔය. වෙන මුකුත් දුන්නට එයා මේවා කරන්නේ නැහැ. ඉතින් මේ ඉන්නේ චූටි මැනික මගේ ඔය. ඔන්න මේ ඉන්නේ. එයා හරි හීලයි කියන්නේ අතට ගන්න බෑ අපිට. අතට ගන්න බැරි වුණාට එයා එළියට එනවා. එළියට ඇවිල්ලා එයාට ඕන විදිහට එයා ඇතුළට යනවා, එළියට එනවා. ඉතින් මේ චූටි මැනික ඔයාගෙන තමයි මැනික මේ කියන්නේ. ඔව් ඔයාගෙන තමයි කියන්නේ. අක්කගේ යාළුවන්ට ඔයාගෙන කියන්නේ. ඔව් මොනවද ඔයාලට කියන්න තියෙන්නේ? ගේ හොඳයිද ලස්සනයිද? ඉතින් මේ මෙන්න මේ විදිහට අද අපි දෙන්න අප්පච්චිමයි පුදුම කට්ටක් කෑවේ. මෙන්න මේ කොටුව මෙන්න මෙතන මේ කම්බි දාලා ගහේ එල්ලන්න. ඔයාලට පේනවද මෙන්න මෙතන ඉන්න පණුවා? මෙන්න මෙතන ඉන්නවා පණුවෙක්. මේ ඉන්නේ ඔයාලට පේනවා ඇති. ඒ පණුව මගේ ඇඟේ අතේ මේ කියන්නේ මම ඉනිමග තියලා මෙතනට නගිද්දී මේ කම්බියෙන් මේක එල්ලන්න මේ මගේ අතේ ගෑවුණා. ඔයාලා කියන්නේ ඒක මේ දැවිල්ලක් ආවේ. දැවිල්ලක් එක කැසිල්ලකුත් තිබ්බා. ඉතින් කොහොම හරි මෙයාගේ වැඩේ කරන්න ඕන නිසා මම මේ ඒවා ගැන හිතුවේ නෑ. ඉතින් මගේ චූටි මැනිකට ලස්සනට මේ තෙමෙන්නේ නැතුව ඉන්න. හැබැයි ඉතින් පැත්තෙන් තුවානන් ගහුවොත් තෙමෙනවා. ওই විදියට තමයි ඉතින් මම මේ අද උදේ වරුව මගේ ගෙවුනේ.